සුබ දවසක් සියලු දෙනාටම. අද ඔයාලා එකතු වෙලා ඉන්නේ බ්‍රේන් ටෙස්ට් තවත් අලුත්ම එපිසෝඩ් එකක් එක්ක. එහෙනම් බ්‍රේන් එක ටෙස්ට් කරන්න දිගටම රැඳිලා ඉන්න. මේ බ්‍රේන් ටෙස්ට් පාර්ට් 7. ලොව ජනප්‍රියම ක්‍රීඩාව කුමක්ද? පාපන්දු. 1996 දී ශ්‍රී ලංකාව ලබාගත්තේ ලෝකයේ කීවන ක්‍රිකට් ලෝක කුසලානයද? 6 වන ලෝක කුසලානය. ලෝක ප්‍රසිද්ධ ලිබර්ටි ප්‍රතිමාව පිහිටා ඇති රට කුමක්ද? ඇමරිකාව. වෙනත් රටවල් 11කින් මායිම් වූ ආසියානු රාජ්‍ය කුමක්ද? චීනය. රෝම ඉලක්කමෙන් දැක්විය නොහැකි සංඛ්‍යාව කුමක්ද? බිංදුව. එක්සත් ජාතීන්ගේ සංවිධානය භාවිතා කරන නිල භාෂා ගණන කීයද? 6යි. මනුෂ්‍ය ශරීරයේ සාමාන්‍ය උෂ්ණත්වය සෙල්සියස් අංශක කීයද? 37යි. වැඩිම න්‍යෂ්ටි කවි ප්‍රමාණයක් ඇති රට කුමක්ද? රුසියාව. ලොව විශාලතම අපනයනකරු ලෙස සැලකෙන රට කුමක්ද? චීනය. පහත නිර්මාණාතරින් ජෙෆ්රි බාවාගේ නිර්මාණයක් නොවන්නේ මින් කුමක්ද? බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාව. දිය යට තැපැල් කන්තවරුවක් පිහිටා ඇති රට කුමක්ද? ඕස්ට්‍රේලියාව. කොට්ට කිලංගු සාදන්නේ මින් කවර ගහකින්ද? තල්ගහෙන්. ශ්‍රී ලංකාවේ ජාතික ආරක්ෂක දිනය කවදාද? දෙසැම්බර් 26. පළමු වන කාශ්‍යප රජු සීගිරිය ඉදි කළේ කුමන සියවසේදීද? ක්‍රිස්තු වර්ෂ 5දී. ශ්‍රී ලංකාවේ ජාතික කෞතුකාගාරය ආරම්භ කළේ කුමන ඉංග්‍රීසි ආණ්ඩුකාරවරයාද? විලියම් ග්‍රෙගරි. මහනුවර යාපනය මාර්ගය හඳුන්වන අංකය කුමක්ද?
නිවැරදි පිළිතුර කමෙන්ට් කරන්න. බලමු අද ප්‍රශ්න 15න් වැඩිම නිවැරදි පිළිතුරු සංඛ්‍යාවක් දෙන්න පුළුවන් උනේ කාටද කියලා. ඔයාගේ ලකුණු ගාන අනිවාර්යෙන්ම පහලින් කමෙන්ට් කරලා තියන්න. ඒ වගේම දැනුමයි ලෝකයයි අපේ YouTube නාලිකාව සබ්ස්ක්‍රයිබ් කරලා තියාගන්න. හැමෝටම සුබ දවසක්.